නාගියට කමන්න ඔය මට එහෙම බෑ මට ඒ ඇඳුම ඇඳලා ඒ ෆීලිං එක එන්න ඕනේ නැත්නම් රඟපන්න බෑ මේ මෙහෙම නිකන් මේ මේගොල්ලෝ ඉස්සරහට උඹ තමයි අපි කියමුකෝ උඹ රමේෂ් බාබු බා පොඩ ඉදපා කොඩි ගමරාල වගේ ඕව ඉන්නද රමේෂ් බාබු නෑ එහෙම නෙමෙයි ඔයා හොඳට පටන් ගත්තා එහෙම බෑ මේක ඇවිල්ලා මේ නළුවෙක්ව දාන්න ඕනේ මේකට ඒ එළුවෙක් දෙ කියන්නේ එහෙනම් මාදෝ දා ලංකාවේ එතකොට මෙයාව ගෙනල්ලා අපි සිංහල ඩයලොග් එකක් පස් විදියකට කියවලා බලමු. හරි? දැන් ශනුද්‍රි කියලා කියන්නේ හොඳ නෑ පොඩින් නෑ ඔයාව ගාව ගන්න වෙනවා. අද අක්කව ගන්න මම හැමදාම බයිට් කරනවා. නෑ බයිට් මේ බයිට් නෙමෙයි ඉතින්. අපේ දක්ෂතා අපි පෙන්නන්නේ අපේ. මේ දැන් ශනුද්‍රි ඇවිල්ලා හැම වෙලේම එයා හින්දි සින්දු දන්නවා හැමදේම දන්නවා. හින්දි ඩයලොග් එකක් හතර විදියකට. හින්දි ඩයලොග් එකක් හතර විදියකට කියලා පෙන්වන්න ඕනේ. අපි කියමු බොලිවුඩ් එක දැන් කොයින් හරි පත්තු වෙන්න පුළුවන්. බොලිවුඩ් එකකින් කවුරු හරි ඩිරෙක්ටර් කෙනෙක් ඇවිල්ලා අපි කවුරු හරි මට කතා කරා කියනවා. अरे फेशियल भाई हाँ पता हो भाई कैसे हो वो सनुद्री කියලා හරි පොඩි සනුද්‍රි को හරි මම ඒක මුළු ලංකාවම දන්න ඕනේ බාචා ඊට පස්සේ සනුද්‍රිව ගන්න ඕනේ කියලා කියනවා අතිරේ වචනේ ඈ බාචා හරි බාචා හරි හරිද දැන් සනුද්‍රිව ගන්න ඕනේ කියලා කියනවා මං කියනවා රයිට් නියමයි අපි මෙයාව වෙන ෆිල්ම් එක මෙයා ඇවිල්ලා කොහොමද අර නිකන් අර ෂේප් අර මෙහෙම දුක් කැරක්ටර් ඉතින් අක්කගේ මුලින් කරලෙමු අක්කා මට කලින් ආවෙක් කෙනා නෑ එහෙම නෙමෙයි නංගිනේ දැන් ඔයානේ දැන් මේ දවස්වල පොඩක් නෑ හරි ළමයි ප්‍රොෆෙෂනල් එක්කෙනෙක් නෙමෙයි අපිට මේ අලුත් එක්කෙනෙක් ඕනේ ශනුද්‍රිවා ඉල්ලන් කාගත්තේ එයාගේ ළඟ තමයි මුලින් හිටියේ ඔව් එන්නකෝ දැන් නෑ එහෙම නෙමෙයි ඉතින් ප්‍රෝග්‍රෑම් එකේ පොඩි එකක් ගමු නෑ මයික් එක නැතුව ඉතින් කියනවට වඩා හොඳ නේ මම මෙතන මයික් එක වාට විතරක් වෙනවා හරි කවුද නළුවා තමයි තීක්ෂණ හරි නළුවා තමයි තීක්ෂණ නළුවා වා හිටන් ඉන්න විතරයි වාට හිටන් ඉන්න විතරයි තියෙන්නේ දැන් hina යනවා මට නාගියට කමන්න ඔය මට එහෙම බෑ මට ඒ ඇඳුම ඇඳලා ඒ ෆීලිං එක එන්න ඕනේ නැත්නම් රඟපන්න බෑ මේ මෙහෙම නිකන් මේ මේගොල්ලෝ ඉස්සරහට රඟපන්න බෑ හරි මේමයි ඇත්තටම දිනා මේක ඇවිල්ලා අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ මේක දිනා මේක මේ දිනාලු සනුද්‍රි මේක ඇවිල්ලා අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉතින් ඔයා දන්නවනේ මම දන්නවා සනුද්‍රි ඔයා ගොඩක් නේද සචිනි සපෝට් එකක් දෙන්නේ නැහැ නේ ඔයගොල්ලෝ කරන්න ඩාලේ ඔව් කරන්න සපෝට් එකක් දෙන්න දැන් ඔයාලට කියන්න තියෙන්නේ අර ඩයලොග් එක ओम शांति ओम डायलॉग है एक चुटकी सिंदूर की कीमत तुम क्या जानोगे रमेश बाबू तुम क्या जानो रमेश बाबू හරිද ඒක ටෝන්ස් හතරකින් එක එක විදිය ෆීලිංග්ස් වලින් නව රස තරහ විදියට ගිහින් ඔයා ෆීලිංග්ස් ටික කියන්න මම ෆීලිංග්ස් පළවෙනි ෆීලිංග් එක දෙන්න බලන්න පළවෙනි ෆීලිංග් එක ඔයා තරහ ගිය විදියට කියන්න පළවෙනි ෆීලිංග් එක තමයි තරහ රයිට් මට තරහ යන්නේ නැහැ නේ තීක්ෂණ නෑ මුලින්ම ආදරෙන් කියන්නේ හරි උඹ තමයි අපි කියමුකෝ උඹ රමේෂ් බාබු බා පොඩ ඉදපා කොඩි ගමරාල වගේ ඕව ඉන්නද රමේෂ් බාබු නෑ එහෙම නෙමෙයි ඕම් ශාන්ති ඕම් එකේ අර දීපිකා පදුකෝන්ගේ අර බලන්න අයියෝ මූට ඔළුවට පොළු පොරවල් දෙයක් ගහලා එක්කගෙන මම කියන්නේ එහෙම නේ ඒ නෑ ඒ ඕම් ශාන්ති බලන්න ඕනේ යකෝ මේක මාර ගෙලිය සියබල ගෙනලා නෑ වගේ තමයි මම කියන්නේ මෙහෙමයි අර ඒකේ මේ ඒකේ අර එයා ඉන්නේ වැඩියෙන්ම මෙහෙම ඉන්නේ මෙහෙම ඉන්නේ නිකන් පොර වගේ මෙහෙම ඉන්නේ නෑ එතන ඒ අර්ජුන් රාම්පාල් නෙමෙයි ඔව් ඒක තමයි හරි ඒක අපි කියමු නිකන් අපි කියමු මෙහෙම නිකන් මෙහෙම ඉන්න ඕනේ අපි මෙහෙම ඉන්න මෙහෙම ඉන්න ඕනේ හරි ඔයා නිකන් ඩෝන්ට් කියා වගේ ඉන්න ඕනේ රයිට් පටන් ගමු then love हरी एक चुटकी सिंदूर की कीमत तुम क्या जानो रमेश बाबू හොඳයි කට් ඔයා හොඳට පටන් ගත්තා එහෙම බෑ මේක ඇවිල්ලා මේ නළුවෙක්ව දාන්න ඕනේ මේකට ඒ එළුවෙක් දෙ කියන්නේ එහෙනම් මාදෝ දාන්නද මෙයා නෙමෙයි මාදෝ ඔය ඇක්ට් එක බලලා ඔයාට SMS වැඩි වෙන්න පුළුවන් ෆයිනල් එකට මේ ඇවිල්ලා පොඩි චුට්කි සින්දූර් දෙන්නේ මේ කලින් ප්‍රැක්ටිස් කරලා හරි take 2 මාදෝ දාන්න මාදෝ හරි I love take 2 රයිට් ගත්තා hina වෙන්න බෑ एक चुटकी सिंदूर की कीमत तुम क्या जानो रमेश बाबू නියමයි දැන් ඔයා අසරණ වෙච්ච විදියට මේක ඉන්දියාවේ ඉඳන් බලන් ඉන්නවා නම් එහෙම මොනා හිතයිද අපි කියන්නේ ඔයාට කෝල් කරයි හේ කෝන් है वो लड़की पागल जैसे आपको वाली ये तो बता तेरा नाम क्या කියලා හරි අපි ගමු හරි ගමු ඉතින් මේක කරලෙමු අසරණ වෙලානේ hina මේ නළුවට රඟපාන්න නළුවෙක් නෙමෙව්වේ ඔය දමියක් කියලා හිතාගෙන හරි අසරණ වෙලානේ හා ඇක්ෂන්
හරි හරි. මූඩ් මෝඩ් හසරණ දුක අයවා. හසරණ වෙච්ච මූඩ් එක. कार्टून एरिया एक चुटकी सिंदूर की कीमत අරකබඩේ හරි හරි ආය. रन थ्रू रन ඉක්මනට थ्रू ගමු. බෑ මගේ මාස්ටර් වෙලා නැහැ කාගාවත් ඉස්සරහ. නෑ නෑ එහෙම වෙලා නෑ මේ කැරක්ටර් එක මේ ෂනු රයිට් ඔය බලන්න ලස්සන ඇන්ගල් එක හොඳයිද බලන්න. හරි ඇන්ගල් එක නියමයි एक चुटकी सिंदूर की कीमत तुम क्या जानो रमेश बाबू යක කලලයි ටිකන්නු කියලා ඒකට සල්ලි දෙන්න බබා හම්බෙන්නේ බබා ඔයාගෙන් ඒ වැඩ කරලා ඉවරලා ඒකයි රයිට් දැන් තරයි ඊළඟට. තරයි. ජොලි එකක් කරු දැන් ජොලි ජොලි එක. තරයි. ඒ කියන්නේ ඔයා නෑ ඔයා ඇවිල්ලා දැන් මෙයා දන්නේ මේ සින්දූර එකේ තියෙන වැලියු එක ඒ වටිනාකම මෙයා දන්නේ නෑ. හරි ඒක කොච්චර කීමත් ඒකේ තියෙන වැලියු එක මෙයා දන්නේ නෑ. ඒ නිසා මෙයා ඒකට වැඩි ඩෝන් කෙයාර් එකේ ඉන්නකොට වානියා ෆන් කෙල්ලෙක්. ඔයා ෆන් එකේ ඇවිල්ලා කියනවා ඒ චුට්කි ඔය දන්නවනේ මම ෆන් කෙල්ලෙක් කියලා. ඔව් මම දන්නවා. දැන් ජොලියෙන්ද කියන්නේ? ජොලියෙන් hina වෙවි. hina වෙවි. දැන් ඔය ඒකේ තියෙන මේ ජොලිය යාළුවෙකුට කියනවා වගේ කියන්නේ. ඒක තමයි හොඳටම කරන්න කියලා මටත් හිතෙනවා. මේ පැත්තකින්. පිටිපස්ස මෙතන මේ හරිය පස්සේ ඉඳන් එන්න ඇවිදින්න බෑ, ඕනේ. දොර නෑ පොඩ බෝලයක් උනත් දානකොට ටික දුර ඉඳන් දාන්නේ බා. ඔව්. ළඟට යනවා මං එහෙනම්. ළඟට පොඩ ෆන් එකේ යන්න ඕනේ. රයිට්. एक चुटकी सिंदूर की कीमत तुम क्या जानो रमेश बाबू රයිට්. දැන් සනුද්‍රි දැන් කෙලින් පොඩි නා. පැය ඉවරයි මේක කරන්නේ. තරහ. දැන් අන්තිම එක. ඒ කියන්නේ මේ ඔයා කෝල්ස් දෙනවා ඇති අනේ ෆෝන් එකට ඔයා ප්‍රාන්ස් කෝල්ස් උත් එනවා ඇති. බොලිවුඩ් වලින් කෝල්ස් එනවා ඇති ආන්සර් තාම නෑ ඩෙලිකාට් උත් බොලිවුඩ් වලින් කෝල් සෙට්. ඔයද මේ ලයිව් හරි. මෙහෙමයි. දැන් ඔයා හොඳ පතිනියක්. එකක් දෙන්න. හා? තව hina වෙන එකක් කරන්න. එහෙනම් ඉතින් මෙහෙම කරගෙන ඇවිල්ලා ඒක චුක්කි සින්දු එහෙම හරි නැත්තම් මෙහෙමයි. ඔයා දැන් තරහ ගිය විදියට දෙන්න. එකක් මොකද ඔයාට දැන් ඔයා හොඳ පතිනියක් මූ දැනගන්න නෑ ඒක. ඒකේ වටිනාකමක් නෑ. පොඩ පස්සට වෙලා ඉන්න. පස්සට ඔයා ඒක වෙලා. දන්නවනේ. අනිවාර්යයෙන්. බෝලයක් දැම්මත් ටික ඈතට වෙලා දාන්න එපා. ටික දුවගෙන ස්පේස්. ඉඳන් ඉන්න ඕනේ නෑනේ. නෑ. මූඩ් එක කැඩෙනවා. එහෙම ඇවිදාගෙනට මූඩ් එක කැඩෙනවද? හරි. පටකත. ඇක්ෂන්. एक चुटकी सिंदूर की कीमत तुम क्या जानो रमेश बाबू පල්ල ටොපි දෙමුනේ. රමේෂ් බාබු එතන ටිකක් මේ රමේෂ් බාබු නේ ඌ ටිකක් කරේ නේද? රමේෂ් බාබු කොහමද? කොහමද කියන්නේ? රමේෂ් බාබු සීන් එකේ දැන් කියන්න මගේ කමෙන්ට්ස් එන්න ඔය නිකන් එයා යාගේ පාත් එක කරනවා. कमेंट्स बताओ ना හොඳයි. क्या बहुत अच्छे हैं. हाँ, तुम बॉलीवुड में जरूर शुक्रिया, जाओगे. शुक्रिया. तुम बॉलीवुड में जरूर जाओगे. शुक्रिया. तुमको अगली फिल्म ओम शांति ओम 2. ओम शांति ओम 2 शांति ओम शांति ओह, अच्छा उसमें हम लोग शाहरुख भाई से बात करेंगे. Okay. इसको उसमें रोल पे नई रोल पे ये ले लड़की को लेंगे. नई बहुत रोल अच्छी. पे? अरे उसके नई बाद रोल ये- नई रोल. රෝල් එකට ගෙවන්න නැතුවට नहीं नहीं, रोल इसको में. लेंगे. यार मैं करो तो है ना? famous है. नई रोल में इसको नहीं, लेंगे. नहीं, इसको लेंगे. वो नयनतारा मनीषा वगैरह जो है सालों को जो है है ना वो सेट पे भी नहीं बुलाएंगे. सेट पे भी है ना. चाय मंगवाएंगे उन लोग से. चाय नो मंगवाएंगे. प्रॉब्लम आई डू दैट हाँ हिंदी राइट මොකද කරන්නේ අපි? अभी මෙයා දක්ෂ නිලියක් හින්දා මෙයා රුක්මනී දේවී මහත්මියගේ සින්දුවක් තියෙනවා. ආහා. කියන්න රන් කඳ මොන හිතකින් ඔබ කීවා දැයි මට මේවා. අහලා තිනවද? නේද? ඒකේ තව තියෙනවා ඊට පස්සේ තියෙනවා මටද කියන්නේ වෙන කෙනෙකුන්ගේ තුරුලේ ඉන්නට කියලා. කියන එක ඒ ඩයලොග් ටික 4 විදියකට. කියන්න රන් කඳ මොන හිතකින් ඔබ මොන හිතකින් ඔබ කීවා දැයි මට මේවා. කීවා දැයි මට මේ පරණ විදියට ඊට පස්සේ ඇයි මගේ රන් නෑ, කඳ අර හිතට ටික එකඟවද ඇති. ඔබ අර කිව්වේ ටික මට තියෙනවනේ. අර පළවෙනි අර ටික පේලිය. විතරක් ඇති පළවෙනි පේලිය. යාම කිව්වා ඊට යන්න පස්සේ. මොන හිතකින් ඔබ කීවා දැයි මට මේවා ඕ මටද කියන්නේ වෙන කෙනෙකුන්ගේ තුරුලේ ඉන්නට කියලා එච්චරයි. හරි ඒක හිතන්න එපා. ඕ නෑ ඒක ඇල්ල ගමු. ඔව්. නැත්තම් කිව්වෙන්නේ හරි නෑනේ. ඒක කියන්න ඕනේ පේෂල නළුව තමයි ඔව්. පේෂල. ඔව් මම තමයි රමේෂ් බාබු මේ පාත්. රමේෂ් බාබු කොයිද බං සිංහල සිනමා. නෑ රන් කඳ ඔව් මේ ෆිල්ම් එකේ නම රන් කඳ. හරි. නෑ ඒක එච්චර hina වෙන්න දෙයක් නෙමෙයි ඉතින්. කැරක්ටර් එක ගැන මම තමයි විජය කුමාර් තුංග. නෑ විජය කුමාර් තුංගයි මේ ආසයි මේ කාලේ හිටියේ. මම පේෂලයි මම ඒ කාලේ
එඩී ජයමාන්න. ආසයිනවා. එඩි යනවා. හරි මම එඩී ජයමාන්න. මම දැන් මේම හිටගෙන ඉන්නවා. ආදරෙන් ආදරෙන්. අර මාදෝරාව. නේ පොඩි. ඇයි ඔයා හැම එකම මේ අනාථ වෙච්ච කතාවක් වැදලා ගන්නේ? එයාගේ ඒ කතාවේ බබයි ෆිල්ම්. ඒමනේ ෆිල්ම් නේ. ඒවනේ දැන් දුකනේ හැම වෙලාවෙම දුකනේ මාකට් වෙන්නේ නේද? දැන් සින්දු උනත් බලන්න දුකම විඳලා ඔයා ඉඳා තාමත් ඔයා එනතුරු බලාගා දුකනේ. නැද්ද? ඒ නිසා දැන් මේ දුක රයිට්. දැන් මම මෙහෙම ඉන්නවා. ඔයාට තියෙන ඩයලොග් කියන්න මම කණුවක් කියලා හිතාගෙන කියන්න තියෙනවා. මම ගල් මිනිහෙක්. මට ඕව වැඩක් නැහැ. මුලින්ම ෂෝකී රසය. ඈත ඉඳන් මම බෝලයක් දැම්මත් ඈත ඉඳන් දාන්න. ඔයා ගලක් නැහැ ඉතින් මම ෆීලිංග්ස් එක කියලා වැඩක් නැහැ. ඉතින් මම ඩෝන්ට් කෙයාර්. ඒ කියන්නේ ඒක තමයි මේ මිනිහ මම ඩෝන්ට් කෙයාර්. රයිට්. පටන් ගත්තා. කැමරා. මොකද්ද stand දුකෙන්ද? by. දුකෙන්. ෆස්ට් එක දුකෙන්. ශෝකී රසය. ඇක්ෂන්. කවුද යකෝ මලගයක්ද එහා පැත්තේ ගමේ? මොන හිතකින්දයි මට කිව්වේ මේවා. මිනිහ උස්සන්නේ කීයටද? හරි. ලස්සනට කරන්නේ හරි. දැන් ආදරණීය ලස්සනට කරන්නේ දෙක. ලස්සනයි. වව්. ඊ දැන් හරි ලවිං විදියට. හරි ලවිං විදියට. වව්. රයිට්. කියන්න රන්කඳ මොන හිතකින් මధుරේ කනගාමින් යනවා. පොඩ්ඩක් ඩයලොග් හයියෙන් කියන්නේ. මම මොනකින් කිව්වත් හැම එකම එක විදියට මම කියන්නේ. ටේක් 2. ආයි ගිහලා ලස්සනට ආදරෙන් ඔයිට වඩා එන්න ඕනේ යම්. මොන හිතකින්දයි මට කිව්වේ මේවා. ඒව පුළුවන්. වැඩේන එකක් නෑ නංගි. ඔහොම කරන්න එපා. ආ වැඩේන එකක් නෑ ඉස්සරහට. මට ඕනේ දැන් අක්කවද නංගිවද? දෙකම. හරි හරි. ෆිල්ම් එකට ඒකත් මම හොඳටම කිව්වනේ. ආ? ඒක මම හොඳටම කිව්වනේ. නෑ ඒක කිව්වෙට හරියට නේද? ඔය hina යනවනේ. hina එහෙම බෑ. මෙහෙම දැන් මෙහෙම යන්නේ රයිට්. නළුවෙක් හිටියා නම් ඒ ෆීලිංග්ස් එනවා හරියකින් නැති එකයි මෙතන. ආයින අපි හරි නළුවෙක් දාමු කවුද? සිකිතව දාමුද? හරි අනේ සිකිදු දා. හරි. තරහෙන්. අපි ඔයාගේ මේ රස ආරෝමය බලන්නේ නව රස. ඒව බලන්න දැන්. ඕවා ඩිරෙක්ටර්ස්ලා බලාගෙන ඉන්නවා වීලු කියලා හිතන්න එපා මේවා හොඳේ. රයිට්. ඒවා දාන්න අය දන්නවා. කියන්න රන්කඳ මොන හිතකින්ද? අකෝ ෆිල්ටර් එකත් කැඩුනානේ. මේ තරහා මේමද? රයිට්.